අද අපි ලංකා විදුලි බල මණ්ඩලයට අයත් මෙරට ප්‍රථම සහ එකම ගල්අඟුරු තාප විදුලි බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය බලන්නයි යන්නේ. ඉතින් මෙම බලාගාරය මෙගාවොට් 900ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනවා. බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ලංකා ගල්අඟුරු සමාගම හරහා ගෙනෙන අතර බලාගාරය අවට ඇත්තේ නොගැඹුරු මුහුදු තීරයක් නිසා බලාගාරයේ ජැටියේ සිට කිලෝමීටර් 4.5ක් ආසානයට පැමිණෙන නැව් නැංගුරම් ලා තිබෙන අතර එම ස්ථානයේ සිට ජැටිය දක්වා ගල්අඟුරු ප්‍රවාහනය කරන්නේ බත්තල් මගින්. ලක්විජය බලාගාරයේ ගල්අඟුරු ගබඩාවේ ධාරිතාව මෙට්‍රික් ටන් මිලියන 1.2ක් පමණ වනවා. බත්තල් මගින් ගෙනෙනු ලබන ගල්අඟුරු අංගනය වෙත ගෙන එන්නේ අංගනයේ සිට බලාගාරය වෙත ගෙන යන්නේ කන්වේයර් බෙල්ට් හරහා. මෙම ගල්අඟුරු ප්‍රවාහනය අතරතුරදී ගල්අඟුරු ක්‍රෂරය නැමැති යන්ත්‍රය භාවිතා කර ඉතා කුඩා කැබලි වලට භාවිතා කරනවා. බලාගාරය ක්‍රියාත්මක වීම ආරම්භ කරන මුල් අවස්ථාවේදී බොයිලරුවේ දහන ක්‍රියාවලිය ආරම්භ කරනුයේ ඩීසල් භාවිතා කරලා. පසුව ක්‍රමානුකූලව එය ගල්අඟුරු බවට පරිවර්තනය කරනවා. රත් වූ වාතය සමග බොයිලරුව තුළට විදින ගල්අඟුරු සැනෙන් දහනය වීම සිදුවන අතර එමගින් බොයිලරුව තුළ සෙල්සියස් අංශක 1200කට වැඩි උෂ්ණත්වයක් නිර්මාණය වෙනවා. එම නිසා හටගන්නා අධික තාපයෙන් බොයිලරුව තුළ පිහිටා ඇති බට හරහා ගමන් ගන්නා ජලය හුමාලය බවට පත් වෙනවා. මෙසේ බොයිලරුව තුළදී නිෂ්පාදනය වෙන අධිපීඩිත හා අධිතාපිත හුමාලය ටර්බයින් තුළට ඇතුල් වෙනවා. එමගින් එය මිනිත්තුවකට වට 3000ක වේගයෙන් කරකවනු ලබනවා. ජනක යන්ත්‍රය හෙමත් නැත්නම් ජෙනරේටරය ටර්බයින් සමග ඍජුව සම්බන්ධ කර ඇති නිසා ජනනය කරන විදුලි බලය බලාගාරයේ වායු පරිවර්තන ග්‍රිඩ් උපපොළ මගින් අනුරාධපුරය හා වේයංගඩ උපපොළ මධ්‍යස්ථානය හරහා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනවා. බලාගාරයට අවශ්‍ය පිරිසිදු ජලය සපයා ගනු ලබන්නේ රසායනික හා භෞතික ප්‍රතික්‍රියා මගින් මුහුදු ජලය පිරිසිදු කිරීමෙන්. මෙහෙයුම් ක්‍රියාවලිය අවසානයේ බලාගාරය මගින් සාගරයට හා පරිසරයට මුදාහරින ජලය මුදාහැරීමට පෙර එම ජලයේ උෂ්ණත්වය මෙන්ම සංයුති පළාත් පරිසර අධිකාරිය මගින් ප්‍රකාශිත ධාරණ සීමාවන්ට අනුකූල වන බවට වග බලා ගන්න අතර මේ සඳහා විවිධ නිරීක්ෂණ කටයුතු ITI නාරා හා මීපා ආයතන මගින් නිතිපතා සිදු කරනවා. මේ ඔබට දිස් වෙන්නේ එසේ බලාගාරයෙන් පිටවන ජලය